මහත්තයට රට ආරක්ෂාව තහවුරු කරන්න බැරුව ඇති. ඒක වෙනම දෙයක්. දැන් පවුලට රජයේ සල්ලි වලින් පඩි ගෙවනවා කියන්නේ ඒක වෙනම ලෙවල්. තනිකර තිස්ස කුට්ටිය ආරච්චි වගේ හැසිරෙනවා. තනිකර පිස්සු බල්ලෙක් වගේ. මාලිමාව ගන්න හදපු අර අලුත් සංස්කෘතිය කියන එක නම් පොඩි එතන අවුලක් වුණා. ඒනත් දැයි අපේ ලාංකිකයන්ගේ තියෙන ලොකුම අවුල තමයි පොසුකම. හඳුන්නෙත් කිව්වා ලුණුවායි ලංකාවට ගේන්න නැහැ කියලා නේ. අර කවුද? බුද්ධික ප්‍රේමරත්න. බුද්ධික ප්‍රේමරත්න. ඒ නාට්‍ය කලින් ගියා ඒකයි තමයි. අයිබෝන් අපිට තියෙනවා සමාජයේ ප්‍රශ්න වගේක් ගැන කතා කරන්න. එතනදි තියෙනවා අලුත් නිවුස් තියෙනවා. නිවුස් ගොඩක් තියෙනවා. ඔව්. පාර්ලිමේන්තුවේ මරා ගන්නවා. ඒ පැත්තේ ලුණු නැහැ. ඊට පස්සේ මිස් වර්ල්ඩ් යනවා අනුදි. එතන තීරණාත්මක මොහොතක ඉන්නේ. එතකොට එහෙම තියෙනවා. ඊට පස්සේ රඹුකැල කතාව තියෙනවා. ඊට පස්සේ තවුණක් තියෙන පෝරණව අර අසුචිනාවක් ගේන්න ගිහිල්ලා ඒක ගියපු එක තියෙනවා. ඊට පස්සේ අර එහෙන් තුවක්කු හම්බෙනවා මේ ගෝල් ප්ලේට් ඒ ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. කළා තුවක්කුවක් තියාගන්න තරම් ලංකාවේ කියන්නේ මම හිතන්නේ ගෑනු කෙනෙක් නේ තියාගෙන හිටියේ. ඒ කියන්නේ මම හිතන්නේ රටේ ආරක්ෂාව පොඩි මදි ඇති. ඒකනේ තුවක්කුවක් තියාගෙන ඉන්නේ. ඒක තමයි. ඒ වෙන්න පුළුවන්. මොකද අනුර මහත්තයාට රටේ ආරක්ෂාව දැන් අර විපක්ෂ කියනවා වගේ මොන හරි ප්‍රශ්න ඇති. රටේ ආරක්ෂාව තහවුරු කරන්න බැරුව ඇති. බැරුව. මොකද දැන් එහෙම තියෙනකොට අපි කතා කරමු. දැන් ඔක්කොම වඩා ප්‍රශ්න තමයි අද හයිලයිටඩ් නිවුස් එක රඹුකැල්ල ලක්ෂ 80ක් පවුලට පඩි ගෙවපු. ඔව්. ඇත්තටම දැන් මමත් කල්පනා කරේ මේ අපිට එච්චර පවුලට කරන්න බැරි වෙච්ච එක ගැන. ඒකටම රඹුකැල්ල පවුල ගැන හිතලා තියෙනවා. හැම පවුලක්ම රඹුකැල්ල වගේ හිතන්න ඕනේ. මොකද ඉස්සලාම තමන් ගැන කියන්නේ අපි දේවල් කරන්නේ තමන්ගේ පවුලට කන්න බොන්න දෙන්න. අනිවාර්යයෙන්. ඒ කියන්නේ දැන් ඒක වෙනම දෙයක්. දැන් පවුලට රජයේ සල්ලි වලින් පඩි ගෙවනවා කියන්නේ ඒක වෙනම ලෙවල්. ඒ කියන්නේ පවුලට එක පවුල එක රට දෙක රටේ ප්‍රශ්න තියෙන්නේ. ජනතාවටත් දෙක. ඔව්. ඉතින් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එතනදී දැන් මට තේරෙනවා මේ යන විදියට දැන් ඔය වගේ එක්කෙක්ට තමයි අර අත උස්සලා අර පාර්ලිමේන්තුවේ කට්ටිය වගේ විශාසුලන්ගේ පරාද කරා අත ඉස්සේ ඒ වගේ ඩයලොග් එකකට තමයි එතකොට හිතා ගන්න පුළුවන් අපිට මේ සෙට් එකේ අනික් කට්ටියක් කොහොමද කියලා. ඔව් ඉතින් අතන මෙතන යා කියලා තිබ්බනේ හොස්පිටල් එකක ඉස්සරහා කන මිනි සාප්පුවක් තියෙන එක සාමාන්‍ය දෙයක් ඔය විදන් කරන සාමාන්‍ය මිනිස්සුන්ට විදන් කරන එක අපරාධ කියලා කිව්වා. මම හිතන්නේ ඒ සල්ලි වෙන්නේ නැති මේ අර පවුලේ කරන්නේ නැත්තේ එතන. ඉතින් ඒක පවුලේ හරි ඉන්නවනේ නැත්තම් අර මරණ මිනිස්සු අපරාධෙනේ. ඉතින් මරණ මිනිස්සුන්ට වියදම් කරන්න කියලා හිතෙන්නේ නැති. එහෙම ඔය තාම පොඩ්ඩයි තව ඉස්සරහට තව එළියට එනවා. තව තාම නැහැ. දැන් මම දැක්කා අද බන්ධනාගාරේ ඉඳන් ඔය අද ඊයේ කොහෙද එනවා අර කැචස් එකකින් අර කොරගග. ඔව්. එතකොට මම හිතන්නේ අර එයාගාව තිබ්බ අර මොනවද මුද්දු මොනවද තිබ්බ නේද අර බල ටික නැතුව ගිහිල්ලා බල ටික අල්ලගන්න අර අතේ තියාගෙන ඉන්න බැරි වෙච්ච හින්දා මම හිතන්නේ පොරගේ පොඩි අවුලක් තියෙනවා. දැන් අර මේ ගාන වෙලා තියෙන්නේ දැන් නැති. ඇත්තටම මේ තමයි ඒ කියන්නේ සැප මදි දැන් අර ඒ කියන්නේ සැප මදි සහ මේ දැන් තව තියෙනවා ඉතින් පුතාලයි දැන් තාත්තලා පුතාලා සේරම එකට මම හිතන්නේ ඉන්නවා ඇතුළට වෙලා. ඉතින් ඒකත් ඇත්තටම මාර මේ කියන්නේ යන තැනක එකට යනවා කියන්නේ අර මවුලම තමයි සීන් එක කොහොමද කරේ ඒක වෙනම සීන් නේද මේ යන විදියට දැන් ඇත්තට මේ ආණ්ඩුව හරියට දෙයක් කරොත් සමහර විට පවුල් පිටින් ඇතුළේ නිකන් බන්ධනාගාර නිකන් ෆැමිලි රෙස්ටොරන්ට් එකක වගේ නේද කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ යාළුවෝ හම්බෙන්න ඉඩ තියෙනවා. මොකද දැන් ඉස්සරහට විදිහට යනවා තව තව යාළුවෝ කරෙන්න ඉඩ තියෙනවා කියන්නේ. සාමාන්‍ය පාර්ලිමේන්තුව දාන්න වෙයිද දන්නේ බන්ධනාගාර පැත්තේ. මොකද නෑ දැන් ඔය පාර්ලිමේන්ට් මෙම්බර්ස්ලා ඔක්කොම දැන් උතෙන්ට යන්න ගියාම විපක්ෂයක් නැතු වෙනවා. විපක්ෂයක් නැති වෙනවා දැන් ඔන්න. මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊට පස්සේ මේවා දේශපාලනික මේවා මොන හරි කියයිද දන්නේ නැහැ. ඉතින් දැන් උතන පාර්ලිමේන්තුව ගත්තාම පාර්ලිමේන්තුවේ අද තව දෙයක් වුණා මම දැක්කා අද නෙත්ති මරා ගන්නවා අර්චනාත් එක්ක අර්චනා කියලා එකෙක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා පට්ටවදයක් කියලා තියෙනවා. අර්ජුනා එක තමයි. ඒකට වසන්ත සමරසිංහත් වසන්ත සමරසිංහ ඇත්තටම එතන හැසිරිච්ච හැටි නම් මම අනුමත කරන්නේ. මොකද අර අලුත් සංස්කෘතියක් හදන්න කියලා අන්තිමට
නිකං අර කවුද අපි මිනිස්සු බහතරයක් මාලමාට චන්ද දීලා ඔතන අලුත් සංස්කෘතියක් හදන්න ඔතන අලුත් එනම ලෙවල්ලගන්න කියලා මිනිස්සතෙන්ට ගවා මෝවගේ කතානායකත්තන කතා කරද්දි කතා කරද්දී එහම මේ වෙන එක අනුමත කරන්න තියන්න පොයින්ට ෆෝඩ කියලා බොරුවට අරගෙන තනිකර තිස කුට්ටිය අරච්චගේ හැසිරු තනිකර පිස්සු බල්ලෙක් වගේ ඔව ඒ අන්තිවට ඉන්දෙව්වා ඒකෙන් ඇත්තරම මේ අර මාලිමාව ගන්න හදපුර අලුත් සංස්කෘතිය කියන එක නම් පොඩි එතන අවුලක්ුණ යනොට කත නියෝජ කතානායකතුම හිට ය ගාන්ට බැලස් කර නමුත්තර කවුද අර්ජුනාගේ කතාබහහි තමා ගොඩක් ඉතින් තියෙන්නේ මේ දැන්යාගේ එය කතා කරන සෝෂල් මීඩියවල ටීවල පබ්ලිෂ්කන් දෙන්න එවා කියල කියල තියෙනවා එම තියෙනකොටත් ප්‍රභාකරන්ගේ දැන් එතකොට මේ අර්ජුනාගේ ඔය දැන් ප්‍රශ්න දැන් අර්ජුනා පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා ආපු එකත් එක්ක තමයි මෙතන ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. දැන් ඒ කියන්නේ ඒ වගේ මතයක් දරන මිනිස්සෙක් කොහොම පාර්ලිමේන්තුවට ඇවිල්ලා මෙහෙමයි අපි දන්නේ දැන් ඔවත් කුමන්ත්‍රණවලම කෑලි වෙන්නත් පුළුවන්. දැන් දෙපැත්තම තියෙන පුළුවන්නේ යුද අපරාධ කියලා කොටසකුත් තියෙන මම එදා කතා කරා කිව්වේ. එහෙම තියෙන්නත් පුළුවන්. නමුත් මේක අර නීති හදන තැනට මේ වගේ දෙයක් ගේන එකම එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අනික අපිට තියෙන ප්‍රශ්නය දැන් 159ක් ඉන්න තැනක ඇයි මේ වගේ කෙනෙකුට තීරණයක් ගන්න නැත්තේ? මතයක් දරන්න පුළුවන්. නමුත් පිස්සෙක් වගේ හැසිරෙන්න පාර්ලිමේන්තුවක් එතන සුදුසු තැනක් නෙමෙයි ඇත්තටම. අපේ නීති හදන තැන පිස්සෝ ඉඳලා ඉතිරියෝ ඉතින් බුදු සරණයි නේද? ඔව් ඔව් නිකන් එහෙම එකක් තියෙනවා. එතකොට ඒක තියෙනවා. ඊට පස්සේ අපිට කතා තියෙනවා අනුජි ගැන. මිස් වර්ල්ඩ් එයා දැන් මට මම දන්න හැටියට මම දැක්ක හැටියට අද තුන්වෙනි තැන හරි හතරවෙනි තැන හරි ඉන්නේ ඔය අර ඒගොල්ලන්ගේ ෆයිනල් සිලෙක්ට් වෙලා තියෙනවා ලීඩර් බෝඩ් එකේ මම දැක්කා අපිට තියෙන ඉතින් views ටිකක් වැඩි කළා ඒ තියෙන කතාවල් ඔක්කොම ඒ ටික බලලා ඒක ඒ කියන්නේ ඩියුරේෂන් එකත් එක්ක තමයි එයාට ඒ ස්කෝර් එක හම්බෙන්නේ ඒතර ඒවට කමෙන්ට් කරන්න ඒ ටික කරන්න තමයි තියෙන්නේ එතකොට අනුදිට ඇතරම බලන්න කට්ටිට ගැන් තියෙන්නේ දැන් අනුදිට අපේ පැත්තෙන් අපේ කෙනෙක් කියන හැඟීමෙන් මොකද අපේ එකෙක් දිනුවොත් එක අපිට ලංකාවට ඒ නිසා අර අපිට කරන්න පුළුවන් පොඩි දෙයක් හරි තියෙනවන ඒ පොඩිදේ යාට සපෝට් එකක් නම් පොඩි දෙයට ලොකු සපෝට් එකක් නම් ඒ දේ කරන්න ඕනේ මොකද හැබැයි අපේ ලාංකිකයන්ගේ තියෙන ලොකුම අවුල තමයි කෝකකම තියෙන මොන නැතත් ඉතින් සමහර හිතනවා මෙයා දින්නට අපිට මොනවද හම්බෙන්නේ අපේ නම තමයි එතනට යන්නේ ලෝකේ ඉස්සර ශ්‍රී ලංකාව කියන එක තමයි උඩට යන්නේ දැන් දැක්කා අපේ අනුර මහත්තයා වගේම කොලයක්වත් බලන්න නැතුව කතා කරා නියමයට කතාව කරා ඔව් මට කිව්වා ඒක තමයි බුදු බණ මොනද බණපදරියක් කියලා ඒ කියන්නේ ගාතාවක් කියලා පටන් ගත්තේ එයාගේ මොන හරි ටැලන්ට් එකකින් ඉන්නේ දැන් දේවල් ගන්න යා තැනකට යන්න යා ගේමක් ගහලා තියෙනවා නම් ඒකට අපි සපෝට් කරන්න අනිවාර්යයෙන් මොකද ඒ මිනිස්සයා කියන්නේ ලංකාවේ ශ්‍රී ලංකාවනේ කතා කරන්නේ ඉතින් අනික මේ වගේ අමාරු කාලෙක අර ලෝකයක් දැනගන්න ආයි ලංකාව කියලා තැනක් තියෙනවා ඒක කොහොම වුණාමනේ ලස්සන මිනිස්සු ඉන්නවා කියලා දගෙද්දි තමයි තව ටූරිසම් හැදෙන්නේ මිනිස්සු හොයලා බලන ලංකාව මොකද්ද මෙච්චර ලස්සන මිනිස්සු ඉන්නවා නම් කොච්චර රට ලස්සනද ඔව් දැන් ඕකෙන් ජයග්‍රහණයක් ගන්න එක අත්‍තරම ලොකු දෙයක් මොකද මං හිතන්නේ රටවල් 100 ගාණක් සහභාගී වෙනවා ඔය තරගෙට ඔව් මේ 72 වෙනි වතාවට තමයි තියෙන්නේ එතකොට මේකට මේක ලංකාව ජයග්‍රහණය කරන එක මාර අයිකොනික් දෙයක් වෙනවා මොකද ලංකාව කියලා දෙයක් අනිත් මිනිස්සු අතර ලෝක මිනිස්සු අතරේ හයිලයිට් කරගන්න අපිට හොඳ chance එකක් ඒක ඉඳලා අනුදිව අනුදිව කරන්න පුළුවන් උපරිම දෙයක් හොයලා බලලා ඒ කියන්නේ තියෙනවා සමාජ ජාලවල ඊට පස්සේ ටීවී වල විස්තර යනවනේ ඒකේ කරන්න පුළුවන් හොඳ දේවල් ටික අපේ පැත්තෙන් අපි දෙන්න සපෝට් එක දෙන්න ඕනේ views තමයි අපිට ඒ කියන්නේ අනුතිට වැදගත්ම views ටිකයි කමෙන්ට්ස් ටික තමයි වැදගත්ම මොකද කමෙන්ට්ස් වලින් තමයි highlight වෙන්නේ ඉතින් මෙහෙමයි පුලම් වෙලාවට කමෙන්ට් කියන්නේ අනුදිට කෙසේ වෙතත් ඔය ලංකාවේ රියලිටි ෂෝ වලටවත් ගිහිල්ලා අපිට මැසේජ් එකක් ගහන්න කියලා යවන මිනිස්සුන්ගේ අතේ ඒකවත් ගහන්නේ නැහනේ. එච්චර කුවකයි. එච්චර ආදරේ තමියෙක් ගොඩ යන්නේ නැතිව එතන ඉන්න. හින්දා අනුදිට එහෙම කරන්න එපා. අනුදිට උදව් කරන්න. ඒ කියන්නේ අනුදි කියන්නේ ලංකාව
තැනකට ගන්න ඉතින් වැඩක් කරන්න කියලා තමයි කියන්න ටයිටසේ කියන ලුණු ප්‍රශ්න ගෙන කතාන අඳුන්නෙත් කිව්වා ලුණුවයි ලංකාවට ගේටනෑ කියෙනයි ඔව මේ ආණ්ඩුවේ තියෙන අවුල දෙයක් වෙන්න ගල දෙයක් පෙන්තර කර ඉවරයි අර අන්තිමට අන්දින මර විපක්ෂය කට්ටිය ටෝක් කරන්නවා මේ පලපුරදුනය කියෙන පලපුරදු නැත්තං කටපියන් ඉන්න ඕන වැඩේ හරිට කරනක ඒතම ඒක කටතියන් ඉන්න බෑ නවානේ ඔය මාලිමාව පොඩ කටතියන් ඉන්න බැරි සිටක් ඉන්න බොරු කියන බොරු විදින කට්යක් ඉන්න ඒකමයි මේ ආණ්ඩුව මැතිීතින් දෙරනට ඉරුවකටයි ඇති ඇත්තරම දෙරන ඉරු කියන්නේ ආයිතින් අරහින් පචයක් වදිනකොට මේක පචේ ලොකල ගන්න පුලන් කියන්න මේ අරමන් දැක්ක රණවිරු සමරුමත් ඉගැන දෙරනේ පත්තරේ දෙමළ පත්තරේ සිංහල පත්තරේ නිියස් දෙක යලක තියෙන එකට දකුණට එකක් දකුණට එක නිවස්සයක් එතකොට මේ එකන්නේ උතුරට එක නිවස්සය එක උතුර මම දැක්කයි දෙමළ පත්තර දාද දෙමළ නිජබිම අඳුලින් තෙත්වෙලා ට ඒකරගන්න මොකක්ද ඒක අපිට විස්මතු කරන්න කියලා තේරවා ඇත්තරම මේ දිලිටත් කියන්න තියෙන්නේ ඇතරම දිලිත් කියන්නේ මාර දිලිත් මහිතන්නේ චැන්ලයක් කරන්න මේ ඕනේ ෆිල්ම්මක් අර ඩිරෙක්ට කෙනෙක් වුණා නම් ඇත්තටම දැන් නයි පෙන්නවා නයි පෙන් දසේ මොනාද අර කොරන කාලේ දම්මික පැනිය එක පැනිය දුන්න තුම මාගටින් එකක් දුන්න දම්මික පැනියට කාලි මෑනිය ඇවිල්ල ඉට සෙතන දෙයක් කරලා ඇත්තරම දිලිට්ට මේ පිලිත් හොඳ තැනක ඉන්නවා ඇතරම ෆිල්ම්මක් ඩිරෙක්ට ඩිරෙක් කරා නම් ඔය ඇවෙන්ජස්වලට වඩා හොඳට කරනවා ඇවෙන්ජසම කැලේ එහම තිය නොයිට සෙල්ලුණු ලුණු කතාව ලුණු කතාවගේ කොට මෙම මේ ආණ්ඩු තියෙන ආම ආණ්ඩු විතරක්ම පරණ ප්‍රශ්න තියෙනවා එක හරි ඒවනත් ගිය අවුරුද්දේ තියෙනවා එතන මෙක්ටිටොන් අනු අටදහද කෝද ගියවුරුද හැදිල තියෙන මේ අවුරුදු මෙක්ටිටොන් 40,000 හැදිලා තිබ්බේ ලුණු එතකොට ලොකු අඩුවක් තියෙනවා එතකොට ඒක දැනග තේරෙනවනේ ඒක අඩුයි කියලා එහෙම තියෙනකොට ඒ බලන්න ඕනේ හදලා කොච්චර කාලෙකින් මේක හිඟයක් එයිද මොකද පරිභෝජනය වෙන හැටි දන්නවා අනිවා තියෙනකොට එතකොට දෙයක් වෙන්න කලින් නෑ දැන් මට තියෙන ප්‍රශ්න දැන් අමතිලා පැත්තකින් දාන්න මේක අමතිලා අහක් කරන්න දැන් මේක ඉන්නවා සභාපති එතකොට එතනින් පල්ලයට ගත්තාම අධ්‍යක්ෂ කළා ඔය ඉතුරු සෙට් එකම ඉන්නවා ඔය මැනේජර්ලා ඔය කියන ඔක්කොම එවුන්ටි ඒතර මොම් මොනවද කරන්න කියලා මට තේරෙන්නේ නෑ ඉතින් ඒ කියන්නේ ඔච්චර අතිරික්තයක් අපිට අතිරික්තයක් නෙවෙයි සෝරි ඔච්චර අඩුපාඩුවක් තියෙනවා හිඟයක් තියෙනවා නම් එතකොට ඒකට විසඳුමක් ගන්න නැත්තේ ඇයි කියලා අපිට තේරෙන්නේ නැහැ අත්තම ඉතින් කියන්නේ එතන ඒක තියෙන එක තමයි අපි කතා කරන්නේ රජයේ සේවකයෝ ගැන අන්තිමට කතා කරන්නේ රජයේ සේවකයෝ දැන් අපි 159 කලුතෙන් යවුවට ඇත්ත අර දැන් අර කිව්ව අවුරුදු 20ක් 30ක් ඉඳන් එන සෙට් එක ඔලු වෙනස් කරන්නේ කොහොමද මේක දැන් අපි ඔතන පාර්ලිමේන්තුවල අලුතෙන් මිනිස්සු ටිකක් යවුවා කියලා අලුත් පක්ෂයක් යවුවා කියලා වැඩක් නැහැ අලුත් ජනාධිපති කෙනෙක් දැම්මයි වැඩක් නැහැ ඔය රජයේ සේවකයෝ ටික තමයි ඉන්න කාලකන්නිම ටික කොහෙලද ඒක තමයි අnder මාත්‍ය වෙනස් වෙන්නෙත් නැහැ කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ උන් ඔය හිටපු විදියම තමයි අරුට ගත්තා දිනවා මූට ගත්තා දිනවා ලකා ගහගෙන ඉන්නවා ඕක තමයි වෙන්නේ අnder ජනාධිපතිට කොච්චර උනන්දුව තිබ්බත් අර කියන්නේ ඒ මනසයි ඉතුරු කරන්න හරි ඒක තිබ්බට අපි හොඳටම දන්නවනේ වාහන පෝලිං යන්නේ නැතුව ඇත්තටම සැලකිය යුතු මුදලක් ඉතුරු කරනවා සැලකිය යුතු වෙනසක් තියෙනවා සැලකිය යුතු මුදලක් ඉතුරු කරනවා ඒ වුණාට ඉතින් උතන අර රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රශ්නයක් තියෙනවා මීට වඩා නීති තද කරන්න ඕනේ ඇත්තටම රජ සේවක දන්නවනේ රජ සේවකයන්ගේ පවුලේ කවුරුත් කේලි රපු කළාගේ තමයි රජ සේවකයෝ A4 එකක් සල්ලි වලට ගන්න නැති මිනිස්සු ඉන්නවනේ පෑම් පැන්සල් ඔෆිස් එකේ තියෙන ටික තමයි ගෙදර පාවිච්චි කරන්නේ ඒක එහෙම තියෙනවා එතකොට ඒ මිනිස්සු කේලි රපු කැලලට බහිනවා ඊළඟ දවසේ උදේ ගිහිල්ලා බැන බැන A4 බණ්ඩලයක් ගෙදර නෑ ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා ඒ වගේ මිනිස්සුත් එක තමයි අතන මේ රට හදන්නලා තියෙන්නේ මේ රට හදන්න පුළුවන් ඒ මිනිසුන්ගේ එක්කෝ ඒ මිනිසුන්ට ඊට වඩා පොඩි දෙන්න වෙනවා ටිකක් බයක් ඇති කරන්න වෙනවා වැඩක් නෑ දැන් ලුණු ප්‍රශ්නෙට හේතු කියන්නේ ලුණු ප්‍රශ්නයක් වෙන්න හේතු වෙච්ච සෙට් එකක් ඉන්නවනේ ස්ටොක් එක කොච්චරක් තියෙනවද කියලා දන්නේ නැති මේක කොයි වෙලාවෙ අපි ස්ටොක් අප්ඩේට් එකක් ආපු නැති හරි ගෙන්න්න ඕන්න ගෙන්න්න ඕන මීට මේ කාල වෙනකොට කියලා තීරණයක් ගන්න බැරි සෙට්ටයක් කොතන ඉන්නවනම් පඩිගවගෙන කොට තියන්ගන්න
මට තියෙන ප්‍රශ්න දැන් මෙතන මේ ලංකාව වටේම මුහුදත් තියෙද්දී අපිට ලුණු මදි වෙන්නේ කොහොමද කියන එක. එක මෙම එතන තියෙන්නේ දැන් ඔය මෝසං ප්‍රශ්නය සහර දැන් වෙදේකත් එක වෙදේක හොඳට බලපාන ඔව් විදේක බලපාන මම දන්නවා. ඒක දැන් එතනදී දැන් මේ වැස්ස අර ක්‍රමානුකූලව නෙමෙයි දැන් වහින් දැන් මේ ටිකෙන් වැස්ස විදියත් එක ඔකත් එක්ක ලුණු ඇදෙන එක අඩු වෙනවා. කියන්නේ ලුණු ස්ටොක් කරන්න ඕනේ. ලුණු ස්ටොක් එකක් නැහැ හරියට මිනිස්සුන්ට. අඩුම කියන්නේ මාස 3කට මාස 3කට මේ රටට ඇති වෙන්න ලුණු ස්ටොක් එකක් තියෙනවා. එතකොට අපි දන්නවනේ අර ලුණු අඩු වෙනකොට මේ ස්ටොක් එක මේ ගානට අඩු වෙනකොට අපිට ටෙන්ඩර්ස් කෝල් ගන්න පුළුවන්. ඔව් දැන් තව ප්‍රශ්නයක් තියෙනවා තමයි. දැන් රටේ ලුණු අඩු තත්ත්වයක තියෙනකොට දැන් ලුණු අඩුයි කියලා ඔතන එළියට ආපුගම ලුණු අඩුයි කියලා අපේ රටේ මිනිස්සු මොකද කරන්නේ? අපේ රටේ මිනිස්සු ලුණු ස්ටොක් කරන්න ගන්නවා. ඒක තියෙනවා. පෙට්‍රල් පෝලිං හැදුනෙත් ඉතින් ඔය වගේ ඉඳ ඒක තමයි පෙට්‍රල් පෝලිමක් අපිට ආවේ මොකද පෙට්‍රල් හිඟයක් තියෙනවා කියපු ගමන් කට්ටිය ඔක්කොම ගිහලා පෝලිං කරගන්න. දැන් අවශ්‍යතාවයට නෙමෙයිනේ මේ අනවශ්‍ය විදිහට නෙමෙයි. එතන තියෙනවා. ඒක දැන් ලුණු උනත් ලුණු පැකට් එකක් ගෙදරට හොඳට මැතිනේ සති දෙකකට තුනකට. ඔව්. දැන් ඕක ලුණු පැකට් 3-4 ගෙදරට ගෙන්න ගත්තාම එතනනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඊට පස්සේ එහෙම වෙනවා. ඊට පස්සේ කියනවා රජයෙන් කියනවා ලුණු පැකට් ගන්න බෑ කඩින් දෙකකට රිසල්ට් දෙන්නේ දෙක. ඔව්. එහෙම කිව්ව ගමන් එතන ඊට පස්සේ නිවුස් ඊට පස්සේ ගන්නවන්න ඔව් මේ රජයෙන් ලුණුවක් දෙන්න බැරි රජය. රජය. ඊට පස්සේ විපක්ෂයට හොඳයි හොඳ නිවුස් ටිකක් ගන්න පුළුවන්. හොඳ පාර්ලිමේන්තුවේ හොඳ කැම්පේන් එකක් කරලා ඒ ටික කරගන්න පුළුවන්. කෝටි ගාණක් වියදම් කරන නාමල් තමයි ලොකම කැම්පේන් එක කරන්නේ. ඔව් නාමල් දැන් නාමල් දැක්ක නාමල්ට දැන් මේ රෝස මල් දෙනවා. යහන් මීරංග කැලේ. ඒ කියන්නේ අලුත් නාට්‍යයක් දැන් හැදෙන ගමන් තියෙන්නේ දැන්. හැබැයි මෙමය නාමල්ගේ දැන් මට තේරිච්ච දේ තමයි මේ යන්නේ අර අනුර මහත්තයාගේ අවුරුදු 4ක කැම්පේන් එක Facebook කැම්පේන් එක වගේ එකක් දැන් මෙයා ලොන්ච් කළා වගේ එකක් තියෙනවා. ඔව් දැන් ඉතින් පොඩ යනවා දැන් කියන්නේ. දවක මහින්ද මහත්තයා පොඩ හවුල් වෙනවා. ඔව්. ඒ මිනිස්සයා දැක්කදර මේ යුද මේකට ඇවිල්ලා හිටියා අර වෙන්දට කොරගගා යන මිනිස්සයා. නෑ දැන් ඔය ගැම්මෙන් ඇවිදිනවා. ඔය දැන් ඔය ඔතෙන්ට ඔය යුද සමරුම ඔක කරන්නේ නෑ මොකද අර ආරාධනා පත්‍රය ආවනේ අර මේ අනුර නැති සීන් එක. ඔව් ඔව්. අර ආරාධනා පත්‍රයේ ඉස්සෙදිමනේ ඒක ආවත් හරි ඉතින් අරගොල්ලෝ අරගේ කැම්පේන් එක පටන් ගත්තා ටක් ගාලා ඉතින් අර මයිත් මාත් ඇවිල්ලා ඉතින් බැලා කට්ටිය ඇවිල්ලා ඔව් ඒ සීන් එක ඉතින් දන්නේ නැද්ද ඒක දැන් එතකොට හයිලයිට් වෙනවනේ පොඩ්ඩක්. එතන ඉතින් තියෙනවා දැන් අපි දැන් හැම වෙලාවෙම කියනවනේ දැන් අර තියෙන සෝමවංශ කිව්ව කතා යනවනේ. ඒවා ඇත්ත හෝ බොරු ඒවා යනවා. ඉතින් මොන ලබ්බෙන්ද ගහන්න කියපු මිනිස්සයා අන්තිමට යුද්ධයක් කියන්නේ හොඳ බිස්නස් එකක්. ඒක හොඳටම දන්නවනේ. ඉතින් අනික වගානයක් කරන් ආපු මිනිස්සෙක් දැන් ලොකු ප්‍රකෝටිපති කියලා ඉන්නවා. ඇත්තටම දැන් අර ඔය තියෙන මේ නීති වලට අහු වෙන්නේ නැති කැලිනේ. අර ගෙදරකට පැන්නොත් ගෙදර පයින් කරද්දි ඊට පස්සේ අඹයක් කැඩුවොත් නැත්නම් ඒ වගේ කොස් ගෙඩියක් කැඩුවොත් අන්න ඒවට නඩු යන ප්‍රශ්න. මොකද ඉතින් අර මූල්‍ය වංචා හොයන්න බැරි ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ගාන්ට යන නීති හදාගෙන. කියන්නේ ඔය නීති ඔක්කොම ටික හදලා ඒගොල්ලොන්ගේ අදාළ කාලේදී ඔක්කොම ටික ඒ කියන්නේ අංගල කරලා මෙහෙම කරලා ඊට මෙහෙට කරලා ඔක්කොම කරලා ක්ලියර් කරලා මට හිතෙනවා මේ නීති හැබැයි තද මදි කියලා. මොකද නීති මේ තද මදි. මොකද දේශීය ආර්ථිකයේ මැණික් මල්. DNA අපේ දැන් පොඩි එකෙකුට කිව්වත් hina යනවා. ඒක මැණික් මල්ලක් ගෙනල්ලා දෙනවා ආච්චි කෙනෙකුට. ඊට පස්සේ තව ටික වෙලාවකින් ඇවිල්ලා මැණික් මල්ල දීලා සල්ලි දීලා යනවා. මොන ඒ වගේ තමයි අද මේ ගෝල්ඩ් ප්ලේටඩ් තුවක්කුව. ඔව්. ඒ කියන්නේ අර වැහෙන්නේ නැති ඩිකියට දාලා ගිහලා කවුරු හරි. ඒකත් ඒ වගේ තමයි. ඒ කියන්නේ යාගේ මේ ගැනමොස් එක වැහෙන්නේ නැහැ ලෝ ඩිකිය ලොක් වෙන්නේ නැහැ නෝ. ඔය ලොක් වෙන්නේ නැති ඩිකියට කවුරු හරි දාලා ගිහලා. අපි ඩිකියක් ලොක් වෙන්නේ නැත්නම් යනවා එළියට ගිහලා ඒක හදාගෙන යනවනේ. ඒකනේ දැන් අපේ වාහනේ නේ අපේ ඩිකිය ලොක් වෙන්නේ නැත්නම් ඒක මාර ප්‍රශ්නයක් නැත්තරම. ඒක තමයි. ඇත්තටම දැන් කියනවානේ කොච්චර රට අමාරුයිද කියලා. අර මේ මහින්ද කවුද අනුර මහත්තයාගේ අර මූල්‍ය වංචාව වගේ කෙලි කරලා ඊට පස්සේ අර ජනාධිපතිතුමා දැම්මනේ අපහාස නඩුව. ඔව් දාලා ලොක්කට මේ වෙඩි තියලා තිබ්බනේ. කියන්නේ ලොක්ක යන පාර නවත්තලා පාර නවත්තලා ඔය නාට්‍ය කලින් ගියා. ඒක අර කවුද උද්දික ප්‍රේමරත්න ඔය නාට්‍ය කලින් ගියා. ඒකයි කියන්නේ මේක ඊට වඩා හොඳ එකක්. මේකෙදි මේ
අර මාර ත්‍රාස ජනක කියන්නේ පාර නවත්තලා ඊට පස්සේ ස්ක්‍රීන් එකට වෙඩි තියලා හරිද වෙඩි තියලා ඊට පස්සේ අරයාවේ කවුද ළඟම එළියට අරගෙන පොරට ගහලා අතින් ගහලා ඉතින් ගුටි කන්නත් වෙලා ඒ කියන්නේ ගහලා වෙඩි තියලා ඊට පස්සේ අහසටත් වෙඩි තියලා අහසටත් වෙඩි තියලා ඊට පස්සේ ෆයිල් එක කරන් ගියාලු මට තේරෙන්නේ නැත්තේ මේ අපරාධ ඉතින් අහසට වෙඩි තියන්නකො ෆිල්ම් එකක්ද ඒ ෆිල්ම් එක තමයි නේද ඒ කියන්නේ ෆිල්ම් එක තමයි කරේ තියෙනවා. ඉතින් ඒකත් ඇති හොඳටම ඊට පස්සේ දැන් කියන්නේ මේ අර අනුර මහත්තයාට තිබ්බ ඒ ඩොකියුමන්ට්ස් ටික තමයිලු ඒ අනුර මහත්තයා උස්සලා තියෙන්නේ ඒ කියන්නේ කියන්නේ නැති මේ වෙලා දැන් ජනාධිපතිතුමා කරපු මේ එකක්ලු තර්ජනය මන තර්ජනය එහෙම තමයි විපක්ෂ කියන්නේ ඒකත් නියමයි නේද ඒක හොඳයි නේද හැබැයි ඔය නාට්‍ය කලින් ගියා ඒ කියන්නේ ඕක තමයි කරේ කලින් ඔව් නාට්‍ය කීපයක් ගියා ඔව් මේ එයාගෙන තියෙනවා එයත් ඔය ලෝක චරිතය ඔය රනිල්ලගේ අපි සූත්‍ර පුංචා රනිල් මහත්තයා ඔව් රනිල් මහත්තයා මහත්තයාගේ එහෙම ළඟින් හිටපු කට්ටිය ඉතින් දහම් ගැට කාර්යනේ අනිවාර්යයෙන් ඉතින් ඒ ටිකක් තියෙනවා ඉතින් අපි ඔය ටිකත් එක අපි ඊළඟ සතියේ ඊළඟ වීඩියෝ එකෙන් බලමු තව මොනවද වෙන්නේ කියලා දැන් ඔය දවසින් දවස වීඩියෝ අනිවාර්යයෙන් එනවා එතකොට වීඩියෝ වගේම තව නිවුස් එනවා හොඳවද නිවුස් හොඳවද දේවල් ඉස්සරහට දැන් ඇත්තටම දැන් අපි අද දවසේ ඉවර වෙනකොට මොන වගේ වෙලා තියෙදි කියලා අපි දන්නේ නැහැ ඇත්තටම දැන් ඊළඟ එකේ අපිට ඊළඟ එකේ අපිට කතා කරන්න තියෙනවා අර කර්මාන්ත ශාලාව වහපෙක් ගැන නෙක්ස්ට් එක ඒ කියන්නේ මාර නිවුස් එකක් ගහුවනේ ඒක ඒ කියන්නේ දෙරනේ මාර නිවුස් එකක් ගහුවා ඒක ඒක අපි ඊළඟ එපිසෝඩ් එකේ කතා කරමු ඒක කතා කරමු ඊට පස්සේ ඒක අපිට ඒ කියන්නේ රටට අලුත් නායකයෙක්ට වඩා රටේ මිනිස්සු හැදෙන්න ඕන දේ ගැන අපි ඊළඟ එපිසෝඩ් එකෙන් කතා කරනවා මොනවද වෙනස්කම් මොනවද වෙන්න ඕනේ කියලා මොකද පොඩ්ඩක් ඔළුව හදාගන්න පුළුවන් නම් රටේ මිනිස්සුන්ගේ ඇත්තට ගොඩක් ප්‍රශ්න අඩු වෙනවා ඔළුව හැදෙන්න ඕනේ ඒ වගේම අර වැරදි හැදෙන්න තමනුත් හැදිලා ඉන්න වෙනවා මොකද කකුලගේ කේස් එක තමයි ඉතින් ඔව් අපි ඒ ටික එහෙම බලලා අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙලා අපි ගිහින් එන්න ඔව් ඒ වගේම අපේ channel එක subscribe කරන්න අලුත් channel එක ඊට පස්සේ අලුත් වීඩියෝ ටිකක් එනවා අලුත් කතා ටිකක් එනවා සුපිරි වැඩ ටිකක් කරන්න ඉතින් ඉන්න ඒ ටිකත් එක්ක අපි ළඟ වීඩියෝ එකකින් ඊටු ටික කතා කරමු අනිවාර්යයෙන් හරි එහෙනම් අපි එහෙනම් අදට ගිහින් ඉන්න නෑ සුබ දවසක්